අද වෙසක් පොහොය දවසේ අපි ගියා ලංකාවේ තිකම බිංගේ තියෙන පන්සලට පරමවුල්ල රජමහා විහාරයට. මේ බිංගේට අපි කලින් ගිහින් තියෙනවා පොඩි කාලේ සාමෑත කාලේ. දැන් ඒක පොඩ්ඩක් තිබ්බට වැඩිය අලුත් වැඩියා කරලා තියෙන්නේ. තාම කරගෙන යනවා වැඩි ඉවර කරලා නැහැ. මේ බිංගේ ගොඩක් දිගයි. අපි යනවා ඉවරයක් නැහැ තාම. කට්ටිය මේ hina වෙවි කියව යන්නේ ඉතින් අද මේක ඇතුලේ තමයි එළියට ගිහින් ඉවරයි කියලා. මේ අත්දැකීම ඔයාලා ගන්න ඕන එකක්. අලව්වට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වෙනකොට ඇවිත් ඇති. අලව කිරිවල මාර්ගයේ යනකොට හම්බෙන ලොකු වංගුවක් එක්කම පරණ කුඹුක් ගහක්. ඒ කුඹුක් ගහ තියෙන තැනින් ඇතුල් පාරේ තමයි පන්සල පිහිටලා තියෙන්නේ. අතන ලොකු සෙනගක් ඉන්නවා වෙසක් පොය නිසා සහ වෙසක් නාට්‍යයක් පන්සලේ පෙන්නනවා. බද්දන්සලකුත් පන්සලේ තියෙනවා. ආරංචි හැටියට නම් බද්දන්සලේ තියෙන්නේ කිරිකොස්සුයි අම්බායි කාරල්ලොයි කියලා තමයි. රස කෑමක්. එතකොට දැන් අපි මෙහෙම චිත්‍ර ටික බලාගෙන ඉස්සරහට යන ගමන් මේ තියෙන්නේ තාම වැඩි ඉවර කරලා නැති නටබුන්. හදලා ඉවරයි. නමුත් තාම පේන්ට් කරලා නැහැ. මේ බිත්තිවල තියෙන චිත්‍රත් එහෙමයි තාම පේන්ට් කරලා නැහැ. අපි ඒවා බලාගෙන ඉස්සරහට යන ගමන් දැන් ඔන්න බිංගය ඉවරයි. දැන් මේ පඩිපෙළෙන් උඩට ගියාම ඉවරයි. ගිහින් එන්නම්.